කොහමද? මරුනේ ගොඩක් කට්ටිය තැඹිලි ගෙඩියෙන් කිරි ගන්නව පෙන්නුවාට තැඹිලි ගෙඩියෙන් රා පෙරනවා පෙන්නලා නැහනේ. ඉතින් ඔන්න අද මම ඔයාලට කියලා දෙන්නේ. තියාගමු රත් වෙන්න. අම්මට අරගෙන දාල්ලන්න. අපිච්චනවා. හිකුවා. මේ විදිහට මස් කෑල්ල ඔන්නවම තියාගන්න. බලන්නකො කොහොමද කියලා. මේ අම්මට උඩ. මේ දාලා හෙලෝ කට්ටිය ඉතින් මොකද වෙන්නේ? හොඳින් ඉන්නවනේ. නේ ඉතින් අද වෙනස්ම වැඩක් කරන්න යන්නේ. ඉතින් මම අද ආවා අපේ කුඹුර පැත්තට. ඉතින් මේ අපේ තාත්තගේ වගාව තමයි ඉතින් මේ තියෙන්නේ. ගොඩක් කට්ටිය තැඹිලි ගෙඩියෙන් කිරි ගන්නව පෙන්නුවාට තැඹිලි ගෙඩියෙන් රා පෙරනවා පෙන්නලා නැහනේ. ඉතින් ඔන්න අද මම ඔයාලට කියලා දෙන්නේ තැඹිලි ගෙඩියෙන් රා පෙරන හැටි. මේ කාටවත් කියන්න එහෙම එපා. හොඳද? මේ තැඹිලි ගෙඩියකුත් ගෙනාවේ. අපි යම් පැල පැත්තට. ඔන්න ඉතින් මම පැලට ආවා. මේ ගණන් ගන්න එපා. ඉතින් මම සෑහෙන දවසකින් ආවේ. මේ විදිහට තමයි ඉතින් පැල නම් තියෙන්නේ. මම කලින්ම ගෙනලා තිබ්බේ ඉතින් මුට්ටිය. මෙතන උඩ තියෙනවා. මේ විදිහට ගමු අපි මුට්ටිය. මේ විදිහට ගත්තා මෙන්න මුට්ටිය තියෙනවා. එතන තියෙනවා කඩෙන් ගෙන අප තැඹිලි ගෙඩිය. මේ කිතුල්ගල යාළුවෙක්ගෙන් එල්ලගත්ත මණ්ඩි ටික. මං ගියා පොඩි ගමනක් මේ කිතුල්ගල. මේ ගියාට පස්සේ මම යාළුවෙක්ගෙන් නිකන් ඇහුවා ඒ පාරේ වෙලා තියනවා කිව්වා. ඉතින් මම ටිකක් එල්ලගෙන ආවා. දැන් තැඹිලි ගෙඩිය මේ මදි වෙයි කියලා හිතනවා. මේ ආයෙ ගෙදර ගිහිල්ලා කුරුම්බයක් කඩාගෙන මු අපි එනයි යා. කුරුම්බයක්ද පොළයක්ද කියලා නම් දන්නේ නැහැ. කොහොම හරි ගෙඩිය නම් කඩාගත්තා අපි යන්. ඉන්න කුරුම්බෙකුත් කඩාන ආවා. කුරුම්බයක්ද පොළයක්ද දන්නේ නැහැ. මේ විදිහට පැලට ආවා. වහිනවා එළිය පොඩ්ඩක් බලන්නකො. වහිනවා ටිකක්. හම්මේ
වහිනවා. වහිනවා එළි. එන ආවම ටිකක් ඉන්න මහන්සි යන්නේ. එහෙනම් වැඩේ පටන් ගමුනේ. මේ ගිහිල්ලා හොදන එන්නම්මා. පියත් පොඩ්ඩක් හොදලාම ගමුනේ. මට හිතාව පොඩ්ඩෙන් සීනි එකක් තිබිලානේ. ඒක දැක්කේ නෑනේ. තව පොඩ්ඩෙන් එකත් හොදනවා. අලුතෙන් මේක මුට්ටියකට ගෙනාවා. හොඳට හොදගෙන වැඩේ පටන් ගමු. නැත ඇඹිලි ගෙඩිය. ඉතින් ඔන්න තැඹිලි ගෙඩිය කපාගත්තා. පාගත්ත තැඹිලි ගෙඩිය අපි දාගමුනේ මුට්ටියට. ඔහොම කරලා දාගමු අපි. ඔන්න මේ විදිහට දාගත්තා තැඹිලි ටික. ආගත්ත මේක අපි පලාගෙන කමුනේ. ඩිංගා හොඳ තියෙනවා. ඒක කරලා බලමු කොහමද ඉතින්නේ පිළියෙට තියෙනවා. ඉතින් මට කපා ගන්න නම් බැරි වුණා මේකේ කෑල්ලා. ඉතින් මම කපා ගමුනේ. කරලා මේ විදිහට කෑල්ලක් කපාගෙන කොහමද දෙන්නම් ටික කණ්ඩ. පැටෙනවනේ. ඉතින් බලන්නකො. එපාද මං කනවා එනං ඈ. මරු මේ ටික නම් හයිය ඉතින් කන්න බෑ. ඔයා ඉතින් කන්නේ නෑනේ. බලන්න හිටියද රා බොනවනේ නේ. මස් කැල්ලක් පුච්චන් රා කට්ටක් ගහද්දි කොහමද අද දාලා ඉතින් තෙලිජ්ජ දානවා කියලා ඉතින් අදම ගන්න බෑ මෙහෙ. තෙලිජ්ජ හොයන්නත් බෑ මේ පැත්තේ. දැන් මල් කපන කට්ටිය ගොඩක් අඩුයි. ඉතින් ගොඩක් කට්ටිය ඇත්තටම මේ වැඩේ කරන්නේ නැහැ. හැබැයි හරි ලේසි ක්‍රමයක් ඉතින් තෙලිජ්ජ හොයන්න ඉතින් දඟලන්න දෙන්න. තෙලිජ්ජ නැති වුණත් රා බොන්න පුළුවන්. කුරුම්බෙත් කපා ගමු එනං ඈ. අපිට නම් ඉතින් ඔය කුරුම්බ කපනවා වගේ ඉතින් කට්ටි කපන විදිහට කපන්න නම් බෑ. හැබැයි ඉතින් දන්න විදිහට කපනවා ඈ. හොඳද? මේ විදිහට දාගෙන එහෙම කුරුම්බා ගෙවුවට ඒක කුරුම්බා පොල් වෙලා වගේ මට හිතෙන්නේ. බලන්නකෝ මේ. එහෙම කරලා නේ කොහොමද? දැන් කුරුම්බෙත් කපාගෙන ඉවරයි. අර මාන්දි මන්න උගුර බොනවා.
මේකට මදි වෙයිනේ. නා මේකට දාගමු අපි මුට්ටියට. කලින් වැටිච්ච පොල් කෑල්ල මේ. හොඳයි ඈ. මාකට ඉතින් මම මේ වීඩියෝ එකට හින්දා මේ දාගත්තේ කුරුම්බේ ෆැමිලි ගෙඩියකුයි. ඒ කුරුම්බයක් කඩාන ආවේ මේ මදි වෙයි කියලා. මේ සාමාන්‍ය පොල් වතුර දාලත් පුළුවන් ඉතින්. මේ පෙරන්න එහෙම අවුලකුත් නැහැ. දැන් අපි තැඹිලි ගෙඩියයි කුරුම්බේ දාගෙන ඉවරනේ. මේකට අපි දාගමු සීනි ටික. එතන සාමාන්‍ය ශ්‍රේණි ගෑම් 150ක් විතර තියෙනවා. 150ක් ඉතින් වැඩිත් වාගේ දාලා බලමු. ඒ ටික දාලා ඒකට කලවම් කරගමු. ඒ දාගෙන කලවම් කරන්නයි තියෙන්නේ. මෙහෙම කලවම් කරගන්න. සීනිත් වැඩිත් වාගේ එහෙම අවුලකුත් නැහැ ඉතින්. පැහැෙනවා ඉතින් එතකොට හොඳට. දැන් ඉතින් ඊයේ මණ්ඩි ටික හම්බුනේ මට. ඊයේ හම්බුනාට පස්සේ ඉඳන් එනකොට කැලැත්තිලා දැන් සවුත් වලක් දන්නෙත් නැහැ තියෙන්නේ. ටික නම් දැන් දිය වෙලා ඉවරයි. මණ්ඩි තියෙනවා මේ. මණ්ඩි තියෙනවා මේ කැලැත්තිලා තියෙන්නේ. මං එතරින් එන්න කලින් වතුර පොඩ්ඩකුත් දාගත්තා මේකට. මොකද මේ නැත්තම් මේක අර කැට වෙලා වගේ තියෙන හින්දා මේ මුට්ටියට දාගන්න බෑනේ. මේ කටෙන් එන්නේ නැහැ. ඒකින්ද එහෙනම් මේ විදියට ඉගෙනත් කරලා එන්න මේ විදියට දාගමු අපි මණ්ඩි ටික. පරිස්සමට දාගන්න ඕන. මණ්ඩි අඩිය අල්ලලා තියෙන්නේ මේ. හොඳම ටික තමයි ඉතින් මණ්ඩි වල අඩිය අල්ලලා තියෙන්නේ. හරි ඔය ඇති. මේ ටික විහික්කලා දාමු අපි. බලන්නකෝ කොහොමද මණ්ඩි ටික දැන් මේ උඩ පාවෙනවා. මේ ඇතුලේ මේ අපි දාපු කුරුම්බ වතුර ඒවා තියෙන්නේ මේ ඇතුලේ. දැන් දාගෙන ඉවරයිනේ අපි මුට්ටියට. මේ දැන් උක හිමීට පැහැයි. හරිද? අපි මේකට කෙහෙල් කොලයක් හරි අල කොලයක් හරි තියලා එහෙම වහලා කොහෙන් හරි හංගමු ගිහිල්ලා ඒකලා හෙට ඇවිල්ලා බලමු කොහොමද කියලා. සුපිරියට තියෙයි. එයි අපි වතුර ඩිංගක්වත් දැම්මේ නැහනේ. මේ තැඹිලි ගෙඩිය කුරුම්බය දාපු හින්දා නියමයට තියෙයි. හෙට බලමු ඉතුරු ටික ඒකලා. යන්න මේක හංගලා එන්න. යන්නේ. එහා පැත්තේ කුඹුරේ කට්ටිය වැඩ. ආයෙ මුකුත් කරන්න බෑ. මේකෙන් දා මෙහෙන් ටේප් එකේ තියලා අපි හංගලා තියලා යන්. මම තීල් කොල කැල්ලක් කඩාගත්තා උඩහට පේනවා. මේකෙන් දා මම අරන මේ අකුලකින් ගහනවා. උඩින් අපි පොඩි බරක් තියමු. ඒ දන්නවද? මොකක් හරි සතෙක් එහෙම ඇද්දොත් එහෙම උඩින් පොඩි බරක් තියමු. ඒක පොඩි බරක් නෑ. මොන වැඩි ඕක නටවන්න හොඳ නෑ. ෂේප් එකේ යන් මේ ඔයාලට පෙන්නන්නම්. කට්ටිය කොටුවේ වැඩ ඕම් බලන්නකෝ අර පැත්ත අර. මේ මෙතන ඇතුලෙන් බලන්නකෝ. කට්ටිය වැඩ අර. එතන කට්ටියක් වැඩ. ඔය විදියට යහංගලා අම්මට පොඩ්ඩෙන් වැටලා ඉවර. මේ අපි දැන් හෙට එමු. දැන් වහිනවා පේනවනේ. මේ වෙලාවට අපි එමු හෙට. හෙට ඇවිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. මම පැලට ආවා වහිනවා. හෙට ඇවිල්ලා ගලේ බාබකියු පාරක් දාමු. බාබකියු පාරක් දාලා රාකට්ටක් ගහන ගමන් කතා කරමු. හරිද? සෙරප්පු දෙකත් අතන පිහියත් අරගෙන
මාත් ඔහොම යනවා ගෙදර. එහෙනම් හෙට සෙට් වෙමු. ආවනේ මටත් තොරෙන් මම අරේ ඉඳලම බලන ආව ඔයා ඉන්නවද කියලා. ඇයි මොට්ටිය මුර කරන්න ආවද? ඔය හොරෙන් ගියේ නෑනේ නේ. ඈ මම ඒත් බලව ඔයා කොහෙද කියලා. එහෙනම් අපි අරගෙන යන්. බලට අරගෙන යන් ඈ. හැබැයි ඔයා මටත් කලින් ඇවිල්ලා. ගම්මු. මම කියලා බලමුද පොඩ්ඩක්. බලමුනේ. ඒකට අයින් කරලා. ඒකට පොඩ්ඩක් වැඩි සතු මොන හරි ඉන්න ඇති. කොහමද? මේ සතුක් වෙట్లా ඉන්න වැඩි ගණන් ගන්න එපා හොඳද? ඔයාට ඔහොම පෙන්නන්නද? ඔය කොලේ නම් වැඩක් නැහැ අයින් කරමු නේ. කොහමද? මරුනේ. අපි ඔහොම වහගෙන අරගෙන යම් පල්ලයක්. අරකට අරගෙන ගිහලා බොමු. මං තාම පොඩි බඩු වගේ එකක් ගෙනාවා. ඔයා කොහෙද ඉතින්? යා. ඔන්න ඉතින් බඩු ටික නම් අරගෙන ආවා. ඒ මුට්ටිය පොඩ්ඩක් ඉතින් කැලත් වුණා. මේ බලන්න පොඩ්ඩක් කැලත් වුණා හෙල්ලුණා. එතකොට අර මණ්ඩි පොඩ්ඩක් ඉස්සෙනවා. ඔහොම වහලා තියලා මං ගෙනාවා පොල් තෙල් පොඩ්ඩක් ගෙනාවා. ආයේ මං ඉතින් ඔය කැම්පින් එකට අරන් යන බඩු ටිකේම දාගෙන ආවා ඉතින්. පොඩ්ඩක් ඉතින් බාබකියු බාරක් දාන්න කියලා. එතන පොඩි මස්ටෙත්තක් අරගෙන ආවා. ඔයා ඉතින් මුට්ටිය මුර කරන්න ගිහින් ඉඳලානේ ඉතින් ඒකෙන්ද ඉතින් ඔයා නම් දැක්කේ නැතුව ඇති. දැන් ලිපක් හදාගමු. ලිපක් හදාගෙන මම අලුත් විදිහේ වැඩක් කරන්න ලැහැත් උනේ මේ ගලක බාබකියු දාන්න. පැතලි ගලකුත් හොයාගමු අපි. ඔක්කොටම කලින් ලිපක් හදාගෙන ඉමුකෝ. යම් පැලකට. කුසට ඕනේ නැති වෙන්නේ. මගලක් තියෙනවා. බෝල ගලක් හම්බුණා. දැන් පැතලි ගලක් හොයන්න යනකොට තමයි වැඩේ තියෙන්නේ ඈ. නඩවත් ගලක්. අත්ලුනේ. නැති. දුකනම් හරි. අපි යන්න මේ පැතලි ගලක් හොයන්න ඉන්න. අපි යම් පැතලි ගලක් හොයන්න. ලිපත් හරිනේ. අද නම් අවුව ටික. අවුව තියෙන හින්දා අද නම් වැඩි අවුලක් නැහැ. යන්කෝ අපි ඔහොම. ඔන්න මෙතනින් ඇලට බහින්න හදන්නේ. ඇලේ සාමාන්‍යයෙන් ගල් තියෙනවා. අවුව සැරෙන්ද ඉතින් ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ ගිහින් බලමු අපි. සාමාන්‍යයෙන් නැති වෙන්න නම් විදියක් නැහැ. ගලක් තිබ්බේ නැත්නම් ඉතින් අපි පුච්චන හරි කමු. මේ පොඩි පොඩි ගල් තියෙනවා නෑනේ මේ. මේ හරිය යන්නත් බෑ. මේ පොඩ්ඩක් කැලේ තියෙනවා ටික ටික ටික. කැලේ කපලක් දාලා තියෙනවා.
මේ අර අප්පැත්තේ කට්ටියට බෝතල් අරේ මේ දානවනේ. ඒකින්ද මේ හැලේ ඇවිදින්න බයයි. එන්න මෙතන ගලක් තියෙනවා. අම්මට කිව්වේ ගල අවුලන්නේ නැහනේ. අවුලන්නේ නැහනේ. ගල අවුලන්නේ නැහනේ. එහෙනම් හොදගෙන ගමු උඩට. ඒකද කියන්නේ මෙතනින්ම ගොඩ වෙන්න පුළුවන්. මම ගොඩ වෙලා. ඕ. එතනින්ම ගොඩ වෙලා. කොහොම යා. අපේ ගලත් අරගෙන. ඕ. මේ ගල අපි ගිහින් හොදනෙමු. හොදනෙමු. එහෙනම් අපේ ගලත් හරි නේ පේනවනේ ගලත් හරි අපි මේකට දර ටිකක් හොයලා දාලා අවුල ගමු ගල රත් වෙන්න ටිකක් වෙලා යනවනේ හරිද එහෙනම් දර ටිකක් මම හොයාගෙන එන්න ආවම ඉන්න දර නම් ඉතින් ගොඩක් ගෙනාවේ නෑ මොකද මේ බලා අයින් කරගමු දරණන් ඉතින් ගොඩක් ගෙනාවේ නැහැ මෙතනක් තියෙනවා ඒක අවුල ගත්තට පස්සේ පුළුවන්නේ ඔය අමුදර දාන්න දැන් මේ දවස් ටිකේ මෙහාට වහිනවා උන්ද දර තෙතයි එලේ ලාම්පු තෙල් වගේ තිබ්බා බලමුකෝ ලිපනන් දැන් තදට ඇවිලෙනවා මොකද ලිපට කිට් වෙන්නත් දැන් තියාගමු රත් වෙන්න දැල්ලා කැරි බල්ලෝ ගණින් පැත්තකට අපත් ඉච්චනවා හිකුවා දැක්කද හිකුවා කිව්වා බලන්නකො මේ ලිප ඇවිලිච්ච වෙලාවේ කකුල ගතුනා දැක්කද තව පොඩ්ඩෙන් ඉවරනේ මහා කොණුහරුප වැඩ වෙන්නේ ඔය තව අපි දර ටිකක් දාගමු අපි මේකට දර ටිකක් දාලා බලානෙමු ගල රත් වෙනකන් ලිප කොහොම හරි නාවුල ගත්තා දැන් මේ නිවෙනවනේ දැන් මස් එක මම පිද්දිකේ තියලා ගත්තේ කෑල්ල කපාගෙන ආවා බලන්න හොදලා එහෙම ගෙනාවේ කේල් කොලේක දාලා අරගෙන ආවා ඉතින් මස් කෑල්ල මේ මම කූරක් ගෙනාවා හරිද පීය ගෙනලා නෑනේ පොඩ්ඩක් කොහොමම පිල්ලෙන් දැනගන්න නෑ මස් කෑල්ලට නැත්තම් ඉතින් අපි දාන මේ මිරිස් කුඩු අනම්මනන් ටික හිටින්නේ නෑනේ මේ මට පිහිය ගේන්න අමතක වුණා. මේක යවුලාද? පිහිය ගේන්න බැරි වුණා. හරිද? අපි මේකට දාගමු මං ගෙදරින් ගෙනාවා පොල් තෙල් ටිකක් දාගමු එහෙනම්. හරිද? පොල් තෙල් පොඩ්ඩක් දාගෙන දාගමු අපි. ගම්මිරිස් කුඩු ටිකක් වැඩියෙන් දාගන්නවා මම. ගම්මිරිස් කුඩු ටිකක් දාගන්නවා. මිරිස් කුඩු කැට වෙලානේ. මිරිස් කුඩු ටිකක් ඉතින් බිමට වැටුණා. වැඩි ගණන් ගන්න බෑ මිරිස් කුඩු පොඩ්ඩක් දාගමු නේ. පොඩ්ඩයි. පහ කුඩු පොඩ්ඩක් දාගමු. වැඩි වුණාද මන්ද කහ කුඩු. ලුණු ඩිංගකුත් දාගමු. ලුණු කුඩු තියෙන්නේ. කුඩු ටිකක් දාගත්තා. ඒක කලවම් කරගන්න තමයි තියෙන්නේ දැන්. දැන් අපි ගාගෙන ඉවරයි මේ පේනවනේ.
ලස්සනට තියෙනවා. දාට මෙන්න මෙහෙම පොල් තෙල් ටිකක් දාගමු. පොල් තෙල් දැන් ගලානේ යනවා. ඒ පැත්තට ඇල වැඩි දැක්කද? ඉතින් ඒකට වැඩයි තියෙන්නේ. මේ තියෙනවා අපේ පැලේ හැදෙන මින්චි. එහෙමත් නැත්නම් මින්ට් කියන්නේ. ඒවා. ඒකෙන් ඔහොම ඩිංග ගාගමු. ගල අල්ලන්නත් බෑනේ. මේ ගල හොඳටම රත් වෙලා තියෙන්නේ. එහෙනම් සද්දේ චිරි 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 ගන්න. මින්ට් කොළවලත් මාර සුවඳක් එනවා. බලන්න වෙලින්ගෙට මේ මැලවිලා ගියා. ගලත් හොඳටම රත් වෙලා තියෙන්නේ. අමුතු ෆ්ලේවර් එකක් එන්නේ. ඉතින් මේ මින්ට් කොළයකින් මෙහෙම ගාපුවම තෙල් කරලා බලන්න කොහොමද කියලා. මේ විදිහට මස් කෑල්ල ඔන්නවම තියාගන්න. හොඳ ගල රත් වෙලා තියෙන හොඳටම අල්ලන්න බෑ. දැන් ඔය විදිහට අපි ටිකක් වෙලා තියමු. මේ මස් එක ටිකක් මෙහෙම බැදෙනකන් අපි රාකට්ටක් ගහමුද? ගහමුනේ. ආසයිනේ. එහෙනම් ගහමු. එන්නකෝ. යා. අඩින් ගම්බොම්. කොහමද? පොල් කට්ට කොටේ මම හදලම තිබ්බා කලින්ම. බලන්නකො කොහොමද කියලා. නරනේ බොනවද ඩිංගා? ආ බොන්නේ නැද්ද? ඕකනේ ඉතින් දැන් ඊයේ කිව්වා අද බොමු කියලා. අද බොන්නේ නැද්ද? බොන්න. එපායද? එහෙනම් මම බීලා දෙන්නම් ඈ. මස් කැල්ල තාම බැදෙනවනේ. පැයිලා තියෙන්නේ. හොඳට ඔයාලට එකක් දෙන්න. ඔයත් එක බොන්න. ඔයත් එක බොන්න. හදාලා දෙන්න. ඔත් බීලා බලන්නකෝ. කොහොමද කියලා. මේ මීට තියලා. බොන්න. මම අහක බලා ගන්නානේ ඔයා බොන්න. දිවනේ එළනේ. ඒකෙන් ටිකකින් මස් එක බැදුනාට පස්සේ කමු ඈ. හරිද? එහෙම හොඳයිනේ. එළනේ. එළ බලන්නකො මස් එක. තාම බැදෙනවා නේ. ආහුත් උලන් එන්නේ මෙහාට. දැන් මනනවනේ ඉතින් ඔය. මස් එක නම් දැන් නම් තැම්බිලා තියෙන්නේ. ගමුනේ. මස් එක තැම්බිලා තියෙන්නේ. ඔන්න බාගමුනේ එක්කෝ අපි. කොහොමද? හොඳයිනේ. එහෙනම් මස් කෑල්ලත් එක්ක අපි ගහමු රාකට්ටක්. මේ කුඹියක් අරගෙන හරි වදේ යන්නේ. මස් කෑල්ලක් කාලා බලමු නේ අපි. අම්මට සිරි. මේ බලන්නකො ඇතුළ මාර විදියට තැම්බිලා තියෙනවා. මේ ඒ වුණාට දෙපැත්තෙන් එක පැත්තක කර වෙලා නැහැ. ඒක මාර වෙනසක් නැහැ හැබැයි ඈ. එහෙනම් කනවද? කන්නේ නැද්ද? කන්න මන්නේ දෙන්නේ. ඔයා කන්න. කන්නේ නැහැ. කනවද? එහෙනම් කන්න. කෑවනේ. එහෙනම් මාත් කනවා. මානම සුපිරි මේක අමුතුම රහක් තියෙන්නේ. මේ මරුවෝයි මේ මාර රහක් තියෙන්නේ. මේ ගල් රහක් එනවා. ගල් රහක්.
නියමයි. නියමයි. මේ වාට වැදිලා දින්නේ. දැන් මට නම් වැදිලා ඉන්නේ ටිකක්. හරිද? ඒ උත්තරපිටකින් ගන්න ලැහත් මේ බලපංකෝ බං එපා වෙනවා ඈ. මේ කෝම්බි පකේලත් එක්ක එපා වෙලා තියෙනවා. මේ මට නම් ටිකක් වැදිලා ඉන්නේ. වාට වැදිලා දින්නේ. තව ටිකක් බොමුද? ඈ. බයිට් එකක් තියෙනවනේ. තව ඩිංගක් බොමු ඈ. මේ එන්නකෝ. මේ බලන්න. තව එකයි තියෙන්නේ. මේ පේනවා. තව එකයි තියෙන්නේ. මොකද මේ මණ්ඩි උඩ ගහලා තියෙන්නේ. ආයේ ඉතින් තිබ්බේ නෑනේ. ඔන්නෝම කරලා දාගෙන මණ්ඩි ටිකක් එනවා. මේකට අවුලක් නෑ. හරිද? ගාන් ඩිංග කැළුණා. ඔන්නෝම තියාන. නේ. තව එකයි තියෙන්නේ. ආ බොන්න. ඔයා බොන්නකෝ. මරණ වැදිලා ඉන්නේ දැන් ඈ. මේක බොන්නකෝ. මේක දීලා මගේ channel එක subscribe කරලා හරිද? subscribe කරන එක හොයාගන්න බැරි නම් ඔතන මේ පහල එතන අන්න ඒක ක්ලික් කරලා බෙල් එකෙන් එහා පැත්තේ දැක්කද? අන්න ඒක ක්ලික් කරලා තියාගන්න. මට වැදිලා ඉන්නේ. ඔයා මේක බොන්නකෝ. කියන කාලා මං ආක බලා ගන්නද? ඔයා බොන්න. ඔයා බොන්න. කිව්වද? කිව්වනේ? එන. මෙන්න මේ කන්නකෝ. කන්න ලැජ්ජ වෙන්න එපා කන්න. කෑවනේ. මේ අහම්බෙන් මණ්ඩි ටිකක් හම්බෙලා තමයි මේ යාළුවෙක්ගෙන් කිතුල්ගල මේ වීඩියෝ කරන්න කියලා හිතුවේ. ඒ යාළුවාම සමන්ත අයියා තමයි කිව්වේ මේ මෙහෙම කරන්න පුළුවන් මල්ලි මේ තෙලිජ්ජ නැති වුණත් කියලා ඉවරලා මට කිව්වා. ඉතින් ඒක මම විතරක් දැනගත්තර ඔයාලටත් දැනගන්න තමයි ඉතින් මේ වීඩියෝ එක කරේ. එහෙනම් ආබිව්වානේ. එහෙනම් මම මේක බොනවා. එහෙනම් හැමෝටම ජය වේවා. ලස්සන වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. I'm